Rasai. Welcome to Samita's kitchen. ඔන්න මම පහුගිය දවසක හැදුවා මාළු එකක්. ඉතින් ගොඩක් කට්ටිය බලලා තිබ්බ බොහොම ස්තුතියි ඒකට. මම දන්නේ හැදුවද කියලා නම්. ඉතින් මම දැන් අදත් මම හදන්න යනවා රස චිකන් එකක්. ඉතින් ඕගොල්ලන් මම දන්නේ රසම කියලා කිව්වට අනේ ඉතින් මට රහයි ඕගොල්ලන්ට රහයිද කියලා දන්නේ නැහැ. ඒ විදිහට ඉතින් පුළුවන් නම් අදලා බලන්න රහද නැද්ද කියලා. මම දැන් රහ නැද්ද දන්නේ නැහැ. මට රහයි. සමහර වෙලාවට පොඩි මිස්ටේක්ස් වෙනවා. හරි. ගණන් එපා. ඉතින් කී දෙනෙක් බලලා දෙක? බබා? ඔව් 1 lakh ගාණක් බලලා තියෙනවා. ඒක ඉතින් හරි සතුටුයි. ඉතින් ඔය මේ ගොඩක් කට්ටිය ඉතින් මට ඔය අනේන ගමන් හම්බෙනවා. ගොඩක් කට්ටිය කියනවා අද ඔයාගේ වීඩියෝ එක බැලුවා. ඉතින් හදලා බලන්නම් එහෙම කියන කට්ටියකුත් ඉන්නවා. සමහර වෙලාවට මේ මට ඉතින් හරි සතුටුයි. ඒ වුණාට ඉතින් මහා ලොකුවට ඉතින් මම එක දේවල් දදා එහෙම කරන්නේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහට හදනවා. මම ගොඩක් කැමති සමහර අය ඉන්නවා TikTok එකේ ඉන්නවා YouTube වීඩියෝස් කරන කට්ටිය ඉන්නවා කෑම හදන කට්ටිය. ඉතින් මම ගොඩක් කැමති ඒ අයගේ වීඩියෝස් උත් බලන්න. ඉතින් දැන් අද මම හදන චිකන් එක ඒ කියන්නේ ලොකුවට මේවා මහ ලොකු මේ නම් ගම් නැහැද මේ වගේ චිකන් එකක් තමයි මම හදන්න යන්නේ. එහෙම එකක් කියලා එහෙම නමක් නැත. මනක් කල්පිත චිකන් එක. එහෙම නෙමෙයි ඉතින්. එහෙම කියනකොට අනේ මන්දර මට තේරෙන්නේ මේ වචන මොනවා කියවනවද කියලා මම පොඩ්ඩක් ආවා මේ අතන මම වාඩි වෙලා හිටපු තැන මේ පොඩ්ඩක් ලයිට් එළිය මොකද්ද වගේ. ගොඩක් සුදු වගේ. මේ තේරෙන්නේ දැන් නෝමල්. දැන් ඔන්න රෑ වෙලා තින්නේ. මේ වෙලාවේ මම හරි මාසයි. මේ බලන්න මේ එළිය. මෙතන වාඩි වෙලා ඉන්න මම ගොඩක් ආසයි ඉතින්. ඔයගොල්ලන් දැකලා ඇති අපේ වටපිටාව නම් ගොඩක් වීඩියෝස් වල ඔව් දෙහිත් දාන්න. මොකද්ද දන්නවද මම ශබ්ද දාලා කතා කරේ? චිරන්තගේ අම්මා අහනවා චිකන් එක දෙහිත් දාලා හොදන්නද කියලා. මොකද මගේ හැටි දන්නවනේ. ඉතින් හොදනවා කියන්නේ මං කිව්වර සමහර වෙලාවට සබන් දාලා හොදන්න පුළුවන් නම් සබනුත් දාලා හොදනවා කියලා. ඇත්තටම මම පොඩ්ඩක් කෙට්ටු වෙලා කියලා මට තේරෙනවා. ඕගලන්ටත් තේරෙනවද කියලා බලලා මට පොඩ්ඩක් කියන්න. වෙන පොඩ්ඩක් එළියනේ මෙතන. එළිය වැඩිද කොහෙද? ඉතින් මම පහුගිය දවස්වල එක අය මං කිව්වේ එක අය කෑම හදනවා මම බලනවා කියලා. මේ කොණ්ඩෙත් පැනලා තියෙනවා. එහෙම බලනවා කියලා. ඉතින් ඇත්තටම මේ ගොඩාක් අය රසවට කෑම හදනවා බලලා මම පොඩි try එකක් දෙන්න ඕන කෑම හදන්න කියලා මම හිතනවා විතරයි. මට මගේ වැඩත් එක්ක ඒක මග ඇරෙනවා. ඉතින් අද මට ඇත්තටම හිතුණා උදේවරුේ මම වැඩ ගොඩාක් කරා. ඊට පස්සේ හවස් වෙලා තමයි ගෙදර ආවේ. ඊට පස්සේ වොෂ් එකක් දාලා දැන් මම ආයෙ හිතුවා මේ හදන්න ඕනේ කියලා. දැන් මේ හදන කෑම චිකන් එක කපනේවා හිම චිරන්ත ගම්මේ ඒ ඔක්කොම කරලා දෙනවා අද නැත්තම් මම වෙන දවස් වලට ඒක කපලා මම රෙඩි කරනවා. මෙන්න මෙතන තමයි ඔය රෙඩි වෙන දේවල් තියෙන්නේ. ඔය අපේ ෂේන් පනත් ඇවිල්ලා ඉන්නවා. මේ අම්මා ඉන්නවා විතර. අපේ බබා මොනවද කරන්නේ? ඔන්නේත් වැඩ. මොනවද කරන්නේ කියන්නකෝ. මගේ ළඟින්ම තමයි ඉතින් හැම වෙලාවෙම
මගේ පස්සෙන්ම ඉන්නවා ඉතින් ෂේන් පන. ඇයි මොනවා වෙලා තියෙන්නේ? සද්ද කොහමද? සද්ද මං වාඩි වුණා. මෙන්න මෙතන. ෆෑන් එක හරිවලා තියෙන එහා පැත්තට. ෆෑන් එකේ සද්ද ආවම කතා කරනවා සද්ද එන්නේ නැහනේ. ඉතින් ෂේනෝ ෆෑන් එක පොඩ්ඩක් වහන්නකෝ මේ වහන්නලු. ඕෆ් කරන්නකෝ. ඔන්න ෂේන් පනනම් මේ ෆෑන් එකත් පොඩ්ඩක් මේ පැත්තට දැම්මා. ෆෑන් එක දාලා වීඩියෝ කරන්න බෑ ෆෑන් එකේ සද්ද එනවනේ. ඉතින් මේ වැඩ මම නම් කලින්ම කාලා ඉවර වුණා. මොකද මම 7 වෙනකොට කාලා ඉවර කරනවා. ගෙවල් අස් කරලා එහෙම තමයි තියෙන්නේ. ඔව්. තෙල් තියනවද? මට රම්පේ ඕන. සමිතාස් කිචන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් හරි සතුටුයි ගොඩක් කට්ටිය බලලා තිබ්බ එක ගැන. ගොඩක් කාලෙකින් තමයි මම මේ වීඩියෝ එකක් කරේ. ඇත්තටම හැමදාම වගේ කියනවා චිරන්ත වීඩියෝස් කරන්න අපරාධනේ ගොඩක් කට්ටිය ඔයාගේ වීඩියෝස් බලන්න ආසයි කියලා. ඒත් ඉතින් මගේ පොඩි කම්මැලිකමකට මම මේ වීඩියෝ කරන එක පොඩ්ඩක් ඉතින් මගේ හැරුණා. ඉතින් තාමනා තියෙන කියන්නේ මේ දවස්වල නම් පුදුම රස්නයක් තියෙන්නේ. මට ඇත්තටම කියනවා නම් මං ප්‍රශ්නෙට ඇත්තටම ආස නැහැ. මොකද මට දාඩිය දැම්මහම මේ නහය උඩයි මේ හරියයි කම්බල මෙන්න මේ හරියයි මට පොඩි බිබිලි වගේ එනවා. බිබිලි නෙමෙයි නිකන් පිම්පල්ස් වගේ එනවා. පළ ඉතින් දන්නානේද වැඩ කරන්න ගියාම ඉතින් යනවා. දන්නානේ අපේ පණ අප්පා ඕන දැම්ම දැන් ඔයගලන්ට ඇහෙන මම මූදක් ගාව ඉන්නවා වගේ. හරිද? බබා මෙයා ඒ ගොඩක් දැම්ම ෆෑන් එක. මට වීඩියෝ එකට මේ සද්ද ඔයගලන්ට හුලං සද්දට එනවත් දන්නේ නැහැ. පොඩ්ඩකින් මම මේ කට් කරලා අහන්නම් කොහොමද සවුන්ඩ් එක කියලා. සද්ද ඇහුණා. පොඩ්ඩක් ඉතින් ෆෑන් සද්දේ එනවා ඉතින්. මේ මට නම් තව අමාරුයි දාඩිය දානවා. සමකුත් නැහැ. අර අතෙන් වෙලා මොනවද කරනවා මෙයා? මොනවද කරන්නේ? එයා හැම වෙලාවෙම මොන වැඩේ කරන්න ගියත් එයාගේ ස්ටඩීස් කරන්න ගියත් එයා ගේම් එකක් ප්ලේ කරත් හැම වෙලාවම මම මොනවද කරන්නේ කියලා බල යනවා. ඉතින් මට අසනීපයක් වුණා. ඉතින් දුවගෙන එනවා ළඟට. හරිම සතුටුයි ඉතින් මගේ පණ ගැන. ඒ වගේම තමයි මම දැන් පහුගිය දවස් ටිකේ ඉඳලා පොඩ්ඩක් කෑම ගැන පරිස්සමින් වැඩ කරගෙන යනවා. මම මෙහෙම කියනකොට බලන සමහර අයට මම මේ කියන්නේ ඒක කියන්න එපා මේ ඔයා කෑම අඩු කරත් ඔයා මේ මහතයිනේ තාම එහෙම කතා කියන්න එපා. මොකද ගොඩාක් හොඳ කමෙන්ට්ස් අස්සේ එක්කෙනෙක් දෙන්නෙක් තාම අර නතර වෙන්නේ නැති දේවල් කියන්නේ බනින දේවල් නතර වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මම කියන්නේ අර එක්කෙනෙක් දෙන්නෙකුට මම මේ කියන්නේ ඇත්තටම වැඩකුත් නැහැ එක්කෙනෙකුට දෙන්නෙකුට කියලා. මේ බබා මේ ඒගොල්ලන්ට මම කියන්නේ අර මේ ඇත්තටම අපේ වීඩියෝස් බලන්න අකමැති අයනේ එහෙම කියන්නේ. ඒගොල්ලෝ ඉතින් බලන්න එපා. එක්කෝ මගේ channel එක block කරන්නකෝ. මේ එතකොට හරි ලේසි. එතකොට පේන්නේ නැහනේ. මේ block කරන්න. මොකද ඕගොල්ලන් බලිනකොට ඕගොල්ලන්වත් මම block කරනවා. ඒ වගේ මගේ channel එකට ආස නැත්නම් මාව block කරන්න. ලේසි වැඩේ. කොහෙද? ඔව් කොහොමද? හරි. දැන් මේ අම්ම තමයි හොදලා තියෙන්නේ. මම ඒක ඉතින් දහසරයක් විතර අහනවා අම්මා හේදුවද කියලා. හරිද? මේක ඇවිල්ලා
මේ චිකන් එකක් මම බදින්න තමයි යන්නේ. හොඳේ. මේකට මම දානවා බදපු 3-5. චුට්ටක් දානවා. හරි. ඉන් පස්සු ඕනේවා. ඉන් පස්සු මිරිස් කුඩු මෙසේ දමන්න. තෙල් එකටත් දමන්න ඕන හොඳේ. හරි. හරි වැඩිද කියනවා. නෑනේ. හරි. එතකොට මේක අමු 3-5. ඇවිල්ලා අමු 3-5. මේක අමු 3-5 මෙසේ දමන්න. අනේ ඔයා hina වෙන්න එපා. ඒ වැඩිද මන් දානවා. නෑ. එනම. ඒ මොකද? එහෙනම් හොඳ නෑ. ලුණු. ආලුනේ ගතන අම්මේ. ලුණු. ඒ ලුණු කපුවනේ. ලුණු? මමි ලුණු. නැහැ. පොඩි ලුණු. ඔව්. පොඩි ලුණු කියන්නේ මිනිස්සුගේ නමක් වගේ නේද? පොඩි ලුණු. රතු ලුණු. ඔව් රතු ලුණු. මෙසේ දමන්න. පොඩි වපරයක් පේනවා මේ අර මෙහෙම කැමරා එකට ගන්නකොට මාව. අනේ මන් දන්නේ. ෆොටෝස් ගන්නකොට චූට්ටක් තියෙනවා මගේ එහෙම එකක්. ඒ පින්. අනේ මන් දන්නේ අනේ. මට තේරෙන්නේ නැහැ ඒක. යමි. හරිද? දැන් මේ මම අත හොඳට හොදලා තියෙන්නේ. හරි. හරිද? මේක මෙන්න මෙහෙම පොඩක් අනන්න ඕනේ. ඒ මම ගොඩක් කට්ටිය දැකලා තියෙනවා ග්ලව්ස් දාලා මෙහෙම කරනවා. ඒක හරියන්නේ නැහැ. මේ ග්ලව්ස් දාලා මේව කරනකොට. ඉතින් මම අත හොඳට සබන් දාලා එහෙම හොදලා තියෙන අත සබන් දාලා හොදලා නෑ. ඒවා මෙහෙම කියන්නත් එපා. මේ වලම් හිටන් හොදලා තියෙන්නේ. හරිද? ඔක්කොම කිරිස් හිරුව ඔක්කොම ටික සෝදා ඇත. හරිද? ඊපස්සේ ඔන්නෝම අනලා හැබැයි සාමාන්‍යයෙන් මේක අනලා පොඩ්ඩක් වෙලා මේ පැය භාගයක් විතර තියන්න ඕන. මේ මං හෙන ලොකු කෑම හදන සූපවේදියා වගේ මේ කියන්නේ හොඳද? පොඩ්ඩක් තියපන්. ඔව්. අපි පොඩ්ඩක් පැය භාගයක් විතර තියමුද එහෙනම් බලන්න. පැය භාගයක් නම් අමාරු විනාඩි 10ක් 5ක් විතර තියමු. ඇයි දැන් අමාරු කියන්නේ ඔයාලා මොකද? මේ අමාරු වැඩන්නේ. අමාරුයි කියන්නේ. ඔන්න ඔහමයි. හරි. ඊට පස්සේ මම අත හොදන්න යනවා. අනේ එහෙම බෑ මම. අම්මා තෙලක. අර පොඩි වෙලාවක් තියන්න ඕන. ඒ තෙල් දාලා ටික රත් වෙනකොට ඉතින් හරි වෙලා. මේකේ සමයි අබයමක් දානවා එක එකනා. අන්න දෙවියා. සස් චුට්ටක් දාගන්නවා. චුට්ටක් ගොඩක් දාන්න හොඳේ. වාට ඕගලන්ට ඕන ප්‍රමාණය දාගන්න. මම මේ චුට්ටක් කියලා කිව්වට චුට්ටක් මේ දාච්චිය තමයි කියන්නේ. මේ අඩුපුර මේ දාච්චිය පෙන්නන්න එපා. මේ දාච්චිය කළුයි අරකයි මේකයි කියන්න පුළුවන්. ඉතින් මේ බ්‍රෑන්ඩ් නිව් ඒවා ගන්න ඕනේ අපේ කෙවල වල තියෙන යන්ත අපි හදන්නේ. නේද කියන්නේ ඉතින්. අනේද කියන්නේ අබ ඇට කුහින්ද මමද මොනවාදරි අර ඩ්‍රාමා එක බැලුවේ සිරසේ යන මේ විජේනන්දසිරි මම කලාකරුවා මම පුදුම ආසාවක් තියෙන යන්නේ ඇත්තටම මම ඔයා නැති උනේ නම් මාරව පාඩුවක් මේ ඕනද ඩ්‍රාමා එක සිරසේ ගියේ yes boss නේද yes boss එකේම මේ ටිකේ ඒව බලනවා මේ පවවනේ හරි ආසයි තෙල් දාන්න ඒ පොඩ්ඩක් අමතකුණා ලිප පත්තු කරන්න එපා කිව්වේ ඉතින් එහෙම පොඩ්ඩක් පොඩි දේවල් වෙනවා මට එහෙම වෙනව නේද ඔව් එහෙම පොඩ්ඩක් කිව්ව වෙනවා මම ගන්න එපා පොඩ්ඩක් මේ බඩුවේ වැටෙන්නත් ඉඩ තියෙනවා හලෝ මේ ඔය කෑම හදන කට්ටිය අබ එහෙම දානනේ මේ හැන්දි ඔක්කොම හොදලා එහෙම දෙන්නේ බබා ඔයාගේ ඇඟට කිසේ
වැඩිපුර දාන්න ඕනේ කියලා තමයි. ඉන්නේ තෙල් ගෙවනකොට අබ දාන්න. අබ දානවා. ඊට පස්සේ සජිතත් රත් වෙනකන් ඉන්න ඕනේ. එහෙනම් දාන්න. ලුණු දාන්න. ලුණු සුදු ලුණු ඕවා දාන අතරතුර අතරතුර මිරිස් කුඩු දාන්න. මේ මම ෆස්ට් ටයිම් මේ විදිහ හදන්නේ. හොඳේ? සමිතා ස්පෙෂල් මේ බැදපු තුන පහත් මන් දැම්මා. අමුතුරු පහත් මේ දානවා. පරාදිකේ බෑ පහේ වණක් දානවා. අමුතුන පහත් ඒකට දාලා තියෙන්නේ. ගමකට දානවා පහේව තිබුණා. අදවදින්ම ශ්‍රී ලාංකිකයි. පහේව කියන්නේ මොනවද? පහේ වගේ තුන පහ. ඔන්නම දාලා මෙන්න මෙහෙම කරන්න. මෙන්න මෙහෙම කරන්න. මේ දෙක කියනවා. මෙන්න මෙහෙම කරන්න. මෙන්න මෙහෙම කරන්න. හරිද? චුට්ටක් පොඩ්ඩම චිකන් එකත් ඔන්නම දාන්න. අම්මා දාන්න. අම්මා දාන්න. මේ චිකන් එක දාන්න. අමුතුම චිකන් එකක් නේ. ඊට පස්සේ මෙන්න මේකත් මෙහෙම දාන්න. ඊට පස්සේ පොඩකින් මම අත හොදගෙන ඉන්න. යමි. මට විනාප්පා. Serve it please. සමහර වෙලාවට මේ සර්වියට් එකෙන් අල්ලනකොට සර්වියට් එක ගිනි ගන්නවා නේ. ඒක තමයි වෙන්නේ. ලාගෙන මේකට මම වතුර කිසිම දෙයක් දමා නැත. මේක වෙලා දැන් මගේ හැටි එහෙමයි. හොඳේ පොඩ්ඩක් අර චිකන් කෑලි කුඩු වෙනකම්ම ඇඳි ගන්නවා. හරි. දැන් පොඩ්ඩක් වහලා තියන්න ඕනේ ඉතින්. හරිද? දැන් නිකන් බලමු. මේ වෙලාවක් ගියේ නෑ. දැන් මේ වහලා තියලා. තක්කාලි දානවා. දැන් නම් සුගන්ධ මරුව. මේ ඔක්කොම වතුර දැන් බලන්න මම වතුර දාන්න නැතුව මේ වතුර උනලා තියෙන්නේ. චිකන් එකේ වතුර. මේ අහන්නකෝ. මම දැන් හැඳි ගාලා කටු ටිකක් වගේ අහු වෙනවා. හැන්දට. ඔන්නම තියලා මේ කට්ටක් නේ කට්ටක්. රසයි. රස බලන සුන්දර මොහොත. අතල්ලගෙන ඉන්නේ ඇටි රස බලන්න. අන්න. මොකක්ද අද ගාවන්නේ? එහෙනම් හරි. එහෙනම් එක්සෑම් පාස්. තව ලුණු දැම්මොත් ලුණු වැඩි ගාන. හැරක් තියෙනවා. එහෙනම් හරි.
කොහොමද? ෂා කනම් මාර සුවඳක් එන්නේ බබා. එහෙනම් හරි. හරි හරි නියම. දැන් ඉතින් සමිතාස් කිචන් මේක බලන කට්ටිය පොඩ්ඩක් try කරලා බලන්න මේ විදිහට හදනවා නේද? අර ගම්බිලාද කියලා ප්‍රශ්නේ. කැලලකුත් කාලා බලන්නත් පොඩ්ඩක්. හඳිලා කැලල කාලා බලන්න. කොහොම කාලා බලන්න. අනේ ඔය තක්කලි කැල්ලක්ද දන්නේ නැහැ නේ? නෑ චිකන් කෑල්ල. රස්නේ දැනෙන්න. චිකන් පිඹලා ගන්න පිඹලා. මේකට ගන්නද මේකට? අර මැටි කොප්පයක් තියෙන්නේ. ඔය මේක. ගඩාපිරිකේ ඔළුවට ගහන්න යන. ගඩාපිරිකේ මට දැන් පෙන්නුවේ ඒක තමයි යාගේ. මේ ඔළුවට ගහන්න මේ මැටි ඇතිරියකින්. කෑස් ඉල්ලනවා. අනේ ෂෝක් අප්පා. ඇත්තද තම්බිලා? කැම්බිලාද? තම්බිලාද? තා චුට්ටක් ඉඳෙන්න තියමුද? හොඳට හොඳයිද? හොඳටම හොඳයි. ලකුණු කීයක් දෙනවද? 100ක් දෙන්නේ. අම්මට සමිතාස් කිචන් කියන්නේ බොරුවටද ඉතින් නේද? නියමයි. එහෙනම් චුට්ටක් වහලා තියෙ. හින්ද මුනේ. ඔන්න චිකන් එක හින්දුනා. දැන් ඉවරයි. දැන් අපි කෑල්ලක් කාලත් බැලුවා මාරම රසයි. දැන් ගේ ඇතුළට අරගෙන යනවා. අපි අම්මත් කෑල්ලක් කාලා බැලුවා අම්මේ කොහමද? කො මේ කොහමද? මිරිස් ගාන්න තියෙනවා, ලුණු ගාන්න තියෙනවා. 3 5 බෙදපු 3 5 හැම එකෙම රහ එනවා. සුපර්. ෂා හරි. ඔන්න එහෙනම් ඔන්න මෙතනින් තිබ්බා. මේක තියෙන එක තමයි පොඩි ප්‍රශ්න තියෙන්නේ. අම්මේ අතක් ආයෙත් දුනා. දැන් දෙන්න කියලා. ඔන්න උන් තියන්නේ. හරි. හරි. දැන් හොදනවා පීදානයි. එන්න මෙහෙම පීදාන්න. ඔන්න ඔහොම පීදාන්න. සිංගල ඊළඟට හදන්න මොනවද කියලා කමෙන්ට්ස් කරන්න කියන ඉවසව හදන්න කියලා. පීදාන එක. ඉතින් මේ පොඩ්ඩ ලයිට් එක පොඩ්ඩක් ගියා. ඉගෙන ගන්න පා මම පිහදාලා මේ තව එකක් තමයි මේ පිහදාලා හැම වෙලාවෙම සර්වියට් හොදනවා. කපුටි. සර්වියට් හොදනවා. ඒකත් මොකක් හරි ප්‍රශ්නයක් මගේ තියෙන හැම වෙලාවෙම අතත් හොදනවා, සර්වියට් හොදනවා, සිංකුත් හොදනවා. කොණ්ඩේ බලවද මගේ? කොණ්ඩේ මෙන්න බැලගෙන යන මොකද සමහර ගෙවල් වල කොණ්ඩ ගස්සව වෙනවා. කෑම හදන්න. පොඩ්ඩක් හොඳ නෑ. ඉතින් ඔන්න ඔහොම තමයි මම චිකන් එක හදලා ඉවර කරේ. මීට වඩා පාට තියෙනවා මේ වීඩියෝ එකට පේනවට වඩා. ඉතින් ඔයගොල්ලන්වත් හදලා බලන්න. මට කමෙන්ට්ස් වල දාන්න මොනවද තව වෙන්න ඕනි කියලා. අනිත් දේ තමයි තව මොනවද හදන්න ඕනේ මේ ස්පෙෂල් මේ නිකන් හෙන වැඩ දන්න කුක් කෙනෙක් නේ මම. අයියෝ ඒ කියන්නේ අර හොඳට උයන්න දන්න කට්ටියනේ කියන්නේ ඔයගලන්ට තව මොනවා හරි ඕන නම් කියන්න මම හදලා පෙන්නන්නම් කියලා. ඉතින් එහෙම මම පොඩ්ඩක් එහෙම ඇඩ් එකක් දානවා. ඉතින් මොනවා හරි කැමක් තියෙනවා නම් මට කියන්න මම try එකක් දෙන්නම්. මොකද මං මගේ මොනවා හැදුවත් ඔයගලන් ආදරෙන් බලනවා කියලා මම දන්නවා. ගොඩක් ආදරේ හැමෝටම සමිතාස් කිචන් YouTube channel එක subscribe කරන්න. ආදරේ